කොහොමද ඔක්කොම ඉතින් ශ්‍රී ලංකන් වොච් එන්තුසියස්ට් ඉතින් අදත් වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් කලින් වීඩියෝස් වල මම බ්‍රෑන්ඩ් ගැන ගොඩක් පොඩි පොඩි බජට් බ්‍රෑන්ඩ් ගැන වීඩියෝස් කරා. ඉතින් මම විස්තර කියන්නේ ඔයගොල්ලෝ තොරතුරු වොච් වල වර්ග ගැන කියන්නම් කියලා වීඩියෝ එකක් කරා. නමුත් ඊට කලින් මට පොඩි chance එකක් ආවා G-Shock වොච් එකක් ගැන වීඩියෝ එකක් කරන්න. ඉතින් මං එක වීඩියෝ එකක් කරා G-Shock Energy Pack වොච් එකක් ගැන. Energy Pack series එකේ ආපු green color වොච් එක ගැන DW5600 EP9JF වොච් එක ගැන පොඩි වීඩියෝ එකක් කරා. ඉතින් ඒ Energy Pack එකේම ගොඩක්ම විකුණුන අපි කියන එකට sought after කියලා sought after වොච් එකක් හම්බුණා. බ්ලූ කලර් වොච් එක විවිධ බ්ලූ කලර් වොච් එක. ඉතින් එනර්ජි පැක් එකේ ආවා වොච් වර්ග තුනක් රෙඩ් කලර් ග්‍රීන් කලර් සහ බ්ලූ කලර් වොච් තුනක්. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති මේක විවිධ බ්ලූ කියලා අපිට කියන්නේ අපි කියන්නේ මේකට. ඉතින් සෑහෙන්න අයි කැචින් කලර් එකක් ඔයගොල්ලන්ට පේනවා ඇති. ඒ කියන්නේ සාමාන්‍ය G-Shock වලින් මේ කියන්නේ බ්ලූ කලර් එකෙන් ප්‍රොඩියුස් වෙච්ච වොච් ගාන අඩුයි. ඉතින් මේ වොච් එකේ විශේෂත්වය තමයි මේවා සාමාන්‍යයෙන් මම මේ කියන්න යන එක සාමාන්‍යයෙන් ලොකු බ්‍රෑන්ඩ් වලට ගාව ගන්න බෑ. Rolex Odyssey වගේ වොච් වලට සාමාන්‍ය ඔයගොල්ලෝ දන්නවා ඕනෑම වොච් එකක් ලිමිටඩ් එඩිෂන් හරි ලිමිටඩ් ප්‍රොඩක්ෂන් හරි වුණොත් ඒක ඕවර් ද රීටේල් ප්‍රයිස් යනවා ටිකක් කල් යනකොට. හැම වොච් එකක්ම නෙවෙයි සමහර ගොඩක්ම වොච්. ඉතින් G-Shock වල මම මේ පෙන්නන වොච් එක මේ වෙනකොට ඕවර් ද රීටේල් ගිහිලා තියෙන්නේ. ඉතින් ඒකට හේතුව තමයි මේකේ ප්‍රොඩක්ෂන් එක ලිමිටඩ් ප්‍රොඩක්ෂන්. ඒ කියන්නේ මේක රිලීස් කරේ මං හිතන්නේ 2023 හරි 24 හරි. ඉතින් ඒ රිලීස් කරාට පස්සේ ප්‍රොඩක්ෂන් එක ඉවර වුණා. ඉවරුණාට පස්සේ මේක සෑහෙන්න කලෙක්ටර්ස්ලා මාකට් එකේ හෙව්වා. ඉතින් ඒ හේතුව හින්දා ගොඩක්ම මම අර මුලින්ම කිව්වා වගේ sought after වුණා. ඒ කියන්නේ විකිණලා ඉවර වුණා. ඊට පස්සේ සෙකන්ඩරි මාකට් එකේ තමයි හෙට මෙහෙට ගියේ. ඉතින් ගොඩක් කට්ටිය පැකේජ් එක ෆිටින් ඒ කියන්නේ ඔයගොල්ලෝ දන්නවා කියන්නේ unused box and papers එක එහෙමම තියාගෙන සමහර වොච් ඩබල් ඒ කියන්නේ මේකේ ඔරිජිනල් ප්‍රයිස් එක ආවේ සාමාන්‍යයෙන් ලංකාවේ මුදල් රුපියල් 30000කට විතර රුපියල් 50000 60000ට වගේ මේ වොච් එක විකුණුවා. ඉතින් මට මින්ට් කන්ඩිෂන් chance එකක් හම්බුණා හොයාගන්න වොච් එක. ඉතින් මේ වොච් එක ඇත්තටම දැන් ඕවර් ද රීටේල් ගිහිලා තියෙන්නේ සහ මේක දැන් මාකට් එකේ හොයාගන්න නැහැ. ඒ කියන්නේ ප්‍රොඩක්ෂන් එක ලිමිටඩ් වුණ හින්දා වොච් ඔක්කොම විකිණලා ඉවරලා තියෙන්නේ. ඉතින් ගොඩාක්ම කලාතුරකින් තමයි මේ වොච් එක අපිට හොයාගන්න පුළුවන් ඉන්නේ මාකට් එකේ. ඉතින් බොහොම අමාරුවෙන් මටත් පොඩි chance එකක් ආවා වොච් එක හොයාගන්න. මං කලින් කරපු ග්‍රීන් කලර් එක ඒ තරම්ම කලෙක්ටර්ස්ලා අතර ප්‍රසිද්ධ නැහැ. ඒ හින්දා ඒක වැඩි එහෙම හොයන්නේ නැහැ. නමුත් යම් තත්දුරට ඒකත් විකිනෙනවා. නමුත් මේ වොච් එක ඕවර් ද රීටේල් දැන් ගිහිල්ලා තියෙන්නේ. ඉතින් මම අර මුලින් කිව්වා වගේ ඔයගොල්ලෝ මේක අර ලොකු දෙයක් විදිහට මේ කියනන් නෙවෙයි. සාමාන්‍යයෙන් මේ වගේ වොච් උනත් එහෙම ඕවර් ද රීටේල් යනවා. මම තව උදාහරණයක් දෙන්නම්. ඔයගොල්ලෝ දන්නවා Seiko Presage වොච් උනත් ලිමිටඩ් එඩිෂන්ස් එහෙම නැත්නම් ලිමිටඩ් ප්‍රොඩක්ෂන් තියෙන වොච් ඕවර් ද රීටේල් යනවා සෙකන්ඩරි මාකට් එකට ආපුවාම. ඉතින් මේ වොච් එකේ විශේෂත්වය තව එකක් තියෙනවා. මේ ඩිස්ප්ලේ එකේ එන ඩිස්ප්ලේ ලයිට් එක අනිත් G-Shock වලට වඩා ටිකක් යුනික්. ඒ කියන්නේ මේකේ පොඩි ඩිසයින් එකක් තියෙනවා. මම ඔයගොල්ලන්ට පෙන්නන්න. ලයිට් එක ඔෆ් කරලා ඕගොල්ලන්ට පේනවා ඇති ફોකස්. ඕකේ. ඕගොල්ලන්ට පේනවා ඇති සාමාන්‍ය මේ වොච් එකේ මේ ඩිස්ප්ලේ ලයිට් එක කියන්නේ බෑක් ලයිට් එක අමුතුයි ටිකක් එක තැනකදී තද වෙලා සමහර තැන්වලදී ලා වෙලා වගේ තියෙනවා. පොඩි ඩිසයින් එකක් තියෙනවා. ඉතින් මේ ඩිසයින් එක තියෙන්නේ මේ G-Shock සීරීස් එකේ විතරයි. Energy Pack සීරීස් එකේ විතරයි. ඉතින් මේකත් සාමාන්‍ය යුනික් දෙයක් මේ වොච් එකට. ඒ හින්දා තමයි සාමාන්‍ය මේ වොච් එක ගොඩක්ම මාකට් එකේ කට්ටිය හොයන්නේ. ඉතින් මට කියන්න ඕනේ විශේෂයෙන්ම මේ වගේ වොච් උනත්
ඕවර් ද රීටේල්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මාකට් එකට දාන රීටේල් ප්‍රයිස් එකට වඩා උඩට යන අවස්ථා ඕන තරම් තියෙනවා. ඉතින් ලොකු වීඩියෝයක් කරන්න හිතුවේ නෑ. මම පොඩි වීඩියෝයක් කරන්න තමයි හිතුවේ මේ වොච් එක ගැන හම්බුණ උලේ. ඉතින් chance එකක් ආවොත් G-Shock Energy Pack series එකේ වොච් එකක් ගන්න අනිවාර්යයෙන්ම ගන්න. සෑහෙන්න වටිනවා. ඒ වගේම තමයි මේක මාර ගතිය. ඒ කියන්නේ ඕගොල්ලෝ අතර ෆ්‍රිස්ට් එකට දාපුවාම සෑහෙන්නම ගතියක් තියෙනවා. මොකද මේක කලර් ඒ කියන්නේ මේ විවිධ කලර්ස් රෙඩ් බ්ලූ ඊට පස්සේ ග්‍රීන් කලර් එක සෑහෙන්න කියන්නේ අර ඩීසන් ගතියට වඩා අපි කියන්නේ අර පොඩි කික් එකක් වගේ දෙයක් තියෙනවා. ඒ කියන්නේ ඒකේ කලර් එක හින්දා. ඉතින් G-Shock watch එක ගැන වෙනම කියන්න ඕන නැහැ. ඔයගොල්ලෝ දන්නවා shock resistant, water resistant නැති දෙයක් නෑ සුපිරි watch එකක්. ඉතින් මම මේ වීඩියෝ එක ලොකුවට කරන්න බලාපොරොත්තුවක් නෑ. ඊට පස්සේ අපි අලුත් වීඩියෝ එකකින් පස්සේ දවසක හම්බ වෙමු. මොනවා හරි ප්‍රශ්නයක් හරි අහන්න දෙයක් හරි දිනවනම් වීඩියෝ යටින් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අපි ආයෙත් හම්බ වෙමු.